බණ පටන් ගන්න කලින් මම මේ පින්නතුන්ට පොඩි කාරණයක් සිහිපත් කරා. ඒ තමයි අපිව මේ ධර්මයේ තුල පිහිටුවා ගන්න ඕනේ. එහෙම නැත්නම් මෙහෙම ඇහුවට වැඩක් නැහැනේ. මොකක් හරි කමක් නැහැ අහන දේශනාවක බුදුහාමුදුරුවෝ ඉන්න ඕනේ. ධර්මයේ ගුණ සිහිපත් වෙන්න ඕනේ. සංඝයා සිහිපත් වෙන්න ඕනේ. ඒ තුල අප්‍රමාණ පැහැදීමක් ඇති වෙන්න ඕනේ. පින්නතුනේ අර මම මේ නිතර දේශනා කරන්නේ තරුණ දරුවෝ මහත්තුරු මේ ඇවිල්ලා ඉන්නේ. ඒ බණ තේරෙනවද නැද්ද කියන එක බලන්න නෙමෙයි. අර බණ අහන්න එච්චරයි වටින්නේ. බණ අහන්න හිතිච්ච ගමන් ඔළුවට තෙරුවන් එනවා. ත්‍රිවිධ රත්නය සිහිපත් වෙනවා. පන්සල මතක් වෙනවා. හිත තුල පුදුම විදිහේ නිමිච්චකමක් ඇති වෙනවා. ඒ හින්දම බණ අහන්න යන්න කලින් අඳින්නේ මොකක්ද කියලා හොයනවා. එතකොටම හිතට එනවා මේ බණනේ අහන්න යන්න. අර සංවරව යන්න ඕන කියලා එකක් ඔළුවට එනවා. ඒ හින්දා නෙමෙයිද මේ සේරම සුදු ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. අර අරමුණට තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මේ පින්නතුන් හරි වාග්යවන්තයි. මේ පින්නතුන් හරි වාසනාවන්තයි. පින්නතුනේ හිත පිහිටවලා තියෙනවා ධර්මයට. දැන් තියෙන ඔයත්තන්ට පිහිටන්න ඔයත්තන්ට පිළිවෙලක් වෙන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි සංසාරේ කාලෙකින් ලබාගත් මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පින්නතුනේ අපිට සුවිශේෂී තැනක් හම්බෙලා තියෙනවා. අපිට සුවිශේෂී අවස්ථාවක් ලැබිලා තියෙනවා. මොකක්ද ඒ අවස්ථාව? අර අහලත් ඇති මේ පින්නතු. ඔය වතුර පාරක් ගාව ඉබ්බෙක් ඉන්නවා. ඉබ්බා එහාට මෙහාට කරගෙනවා. ඉබ්බා පිටිපස්සෙන් නරියෙක් යනවා. නරියා එනකොටම ඉබ්බා මොකද කරන්නේ? අර කැලි බෑලි ටික ඇතුළට දා ගන්නවනේ. නරියා හැන්දෑ වෙනකම් බලාගෙන ඉන්නවා. අය ඉබ්බා නෙමෙයි. ඇතුළට ගත්තා එළියට දාන්න. අවසානයේ නරියා බලාගෙන ඉඳලා යනවා. කවුද මේ නරියා? මේ තමයි මාරයා. මේ මාරයා බලාගෙන ඉන්නේ අපේ ඉන්ද්‍රියන් කොයි වෙලේද එළියට එන්නේ. පැහැදිලිද මං කියන එක? කොයි වෙලේද අපේ සිත කය වචනය අසංවර වීම තුලින් අකුසල් සිද්ධ වෙන්නේ. කොයි වෙලේද අපේ දැන් ඔය S2 බලන්නකො. මිනිස්සු කියනවනේ දෝන තරම් මං ඒ කියන විදිහටම කියන්න. ඔය කියනවනේ ඕක දකින්න කොටත් මට කේන්ති එනවා කියලා. ඔයත් මේ වෙනකොට කී ගමනක් විතර එහෙම කියලා තියෙනවා. මිනිස්සු කියනව නේද දෑහැටවත් පේන්න බෑ. දැන් අම්මලා ඉඳගෙන බණ අහනවනේ. වැට ඉස්සරහින් 15ක් විතර ඇවිල්ලා හිට ගන්න ඕන. ඒක දැක්ක ගමන් මොකද වෙන්නේ? කලබල වෙනවනේ. අර පැහැදිලිද දැක්ක ගමන් වෙනද? පුරුදු කරන්න ඕනේ. ඇස් දෙකට පේන දේ තුලින් හදවතට ඇති වෙන සිතුවිල්ල ඔක පාලනය කරගන්න. මොකක් හරි ඇහෙනවනම් ඒක පාලනය කරගන්න වෙනවා. අර අපිව හික්මවා ගන්න ඕනේ. අපිව මනවින් පිහිටුවා ගන්න බැරි වුණොත් අපිට මේක මේ කාටවත් කරන්න පුළුවන් දෙයක්ද?
අපිට පුළුවන් වෙන්න ඕන අපිට අපිවත් පාලනය කරගන්න බෑනේ. අපිට අපේ සිත්වල ඇති වෙන සිතුවිලි ටික කුසල පක්ෂයේද අකුසල පක්ෂයේද කියලාවත් තීරණය කරන්න පුළුවන්ද? අපිට බෑ. කොහෙද නිවන් දකින්නේ? එනිසා මම කරන පළවෙනි යෝජනාව මිනිසත් භවය කෙලසන අසංවරතාවයේ ඇති කරන දොරටු තුනයිනේ තියෙන්නේ. හිතයි, කයයි, උච්චරයි වචනය. ඔය තුන පාලනය කරගන්න බෑනේ. හිත, කය, වචන මේවා පාලනය කරගන්න පුළුවන් තම ආත්මය මොකක්ද? ඒවා පාලනය කරගන්න ජීවිතේ දුක කියන යථාර්ථය තේරුම් අරගෙන ඉන්න ඕන. මොකක්ද දුක කියන්නේ? දැන් ඉපදිලා කියලා දන්නවනේ අය ඕක ගැන කියන්න දෙයක් නැහැ. ජරාවට පත්වීම ගැන අවබෝධයක් තියෙන්න ඕන. මෙතන කාටවත් අපි ජරාවට පත්වෙන එක ගැන අවබෝධයක් තියෙනවා. මෙලහටත් මොකට හරි බෙහෙත් බොනවා වෙන්න පුළුවන්. මේ කාටවත් අපි ව්‍යාධියට පත්වීම ගැන අවබෝධයක් තියෙනවා. මරණානුස්සතිය වඩන්න පුළුවන් වෙන්න ඕන. මෙව්ව බල්ලොන්ට බලල්ලොන්ට කෙරිය හැකිද? මේව කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. සත්තුන්ට පුළුවන් රතියට හුරු වෙන්න විතරයි. මම යෝජනා කරන්නේ දැන් අපේ පින්නතුන් රතියට හුරු වෙලා ඉන්නවනේ. ඒ කියන්නේ මේ රසයට හුරු වෙලා ඉන්නවනේ. දැන් අපිට තියෙන්නේ හුරු වෙච්ච රතිය තුලින් ධර්ම රතිය. හුරු වෙච්ච ධර්ම රතිය මේ ප්‍රායෝගිකව භාවිතාවේ යොදවන්න. මේක වැඩි දියුණු කරන්න තියෙන්නේ. කල්පනා කරන්න අර උත්තර පබ්බත විහාරේ ලංකාවේ තිබ්බ හාමුදුරුවෝ බණ කියනකොට අපේ ඔය තරුණ දුවලා පුතාලා මහත්තුරු මේවා හරි වැදගත්. ඔය යෞවනය තුලනේ දඩබ්බර භද්‍ර යෞවනය තුල ඇතිවෙන නේකවිද හැඟීම් ඉස්මතු වෙන්න කලින් මේ තෙරුවන් පිළිබඳ අප්‍රමාණ පැහැදීමක් තියාගන්න. අද මම ආගමික කටයුත්තකට දවල් වැඩියා. මේ තරුණයෙක් තමයි නැති වෙලා තියෙන්නේ. අවුරුදු 21ක්ද කොහෙද? මේ අර heart attack මේ හෘදයේ ගැටලුව. මේකට වයසක් නැහැ. එනිසා දැම්මම පිහිටුවා ගන්න ඕනේ. උත්තර පබ්බත විහාරේ හාමුදුරුවෝ සතිපට්ඨාන කියනකොට එතන ළඟ හිටපු හුඹහක හිටපු ගැරන්ඩියේ ගැරන්ඩියාට මේක හුරු වුණා. අර රතිය. දැන් අපි ඔය හින්දි සින්දු අහන්නේ තේරිලාද? දැම්මත් ඇඟිලි දෙක දණිය වදින්නේ නැත. අර එක රතිය. ඒ සියලු රතීන් නික්මවා ගියපු මේක අඩු කරන්න කියන සවුන්ඩ් එක. හයසෙදිද ඔය. ඒ සියලු රතීන් නික්මවා ගියපු මහා විශිෂ්ට රතියක් තමයි ධර්ම රතිය. ඒ රතිය අර ගැරන්ඩියාට දැවුණා. වයසට ගිහිල්ලත් මේක හුරු වෙලා තිබ්බහම පුතේ ලේසි වයසට ගියපුවාම. වයසට ගිහිල්ලා ගැරන්ඩියාගේ ඇස් දෙක පේන්නේ නැහැ. එක තැන ඉන්නකොට කබරේක් කැවිල්ලා අර ගැරන්ඩියාව ගිලින්න හදනවා. ධ්‍යාන සමාපatti ලැබලා හිටපු හාමුදුරුවෝ දැක්ක දැන් ගැරන්ඩියා මැරෙන්න යන්නේ.
අර බලන්නකො අවසාන මොහොතේ ඇති වෙන සිතුවිල්ලේ තියෙන වටිනාකම. අවසාන මොහොතේ ඇති වෙන්න ඕන මොන වගේ සිතුවිල්ලක්ද කියන එකවත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ගැරන්ඩියාට සතිපට්ඨානය ඇහෙනවා. ඇහෙනකොටම මේක මතක් වෙනවා. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න ඒ පින හේතු වෙනවා. මනුස්සයෙක් වෙලා හිටපු ධර්මාශෝක රජුරු සතියක් විතර පිඹුරෙක් වෙලා උපදින්නත් ඇයි අවසාන මොහොතේ මතක් වෙනවා තමන් කරපු අපරාධ. මේ පින්නතුන් හිතන්නේ දැන් ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලා. එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන එක අතිශය දුර්ලභයි. කවුදර අදින්න පුබ්බකගේ පුතා නේ මට්ට කුණ්ඩලි. මං කියන්නේ අපිට මට්ට කුණ්ඩලීලා වගේ මැරෙන්න තියෙන්න ඕනේ. ඒ මරණ මංචකේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට අපිට මොන වගේ සිතුවිල්ලක්ද පහළ වෙන්න ඕනේ. වෙනතුනේ අදින්න පුබ්බක මට්ට කුණ්ඩලීව උස්සගෙන ඇවිල්ලා තියෙනවනේ ස්තෝප්පුවේ. මහා කාරුණික ආනන් වහන්සේ මගේ බුදුහාමුදුරුවෝ. දැන් මට්ට කුණ්ඩලීගේ තාත්තට හොඳට සල්ලි තිබ්බා. සැලකුවා හෝ බැලුවා හෝ නොබැලුවා හෝ අපිට වැදගත් වෙන්නේ අර අවසානයේ පහළ වෙන සිතුවිල්ල. එතනදී අප්‍රමාණ විදිහ දුක් විඳින්න ඕනේ. මට්ට කුණ්ඩලීට පාර පැත්තටවත් හැරෙන්න බෑ, එච්චරටම අමාරුයි. මට්ට කුණ්ඩලීගේ අපහසුතාවය දැක්ක බුදුහාමුදුරුවෝ අර සුදුවන් බුද්ධ රශ්මි ධාරාවක් බිත්තිය පැත්තට නිකුත් කරනවා මට්ට කුණ්ඩලීට පේන්න. මේක දැකලා මට්ට කුණ්ඩලී දැනගන්නවා බුදුහාමුදුරුවෝ වැඩලා ඉන්නේ. අන්න හිතේ පැහැදීම ඇති වුණා. අපිට මේ වගේ සිතුවිල්ලක් අවසාන මොහොතේදී හරි වැදගත්. ඒකයි මම මේ දූ දරුවන්ට තරුණ මහත්තුරුන්ට කියන්නේ. ඔය නිකමටවත් අම්මට තාත්තටවත් තාතෝ කියලාවත් කතා කරන්න එපා. නිකමටවත් කතා කරන්න එපා. පින්නතුනි මේ තෙරුවන් කෙරෙහි හිතේ පැහැදීම සංසාර ගමන සැපවත් වෙන්න නේ ඔය කවුද කොසල් රජුරුවන්ගේ හිටපු මහ ප්‍රබලම ඇමතිය සන්තති රහත් වෙලානේ නිවන් දැක්කේ. සන්තති බිබීද ලගී. සන්තති කියන්නේ ටිකක් කන බොන මිනිස්සේ. බිබීද ලගී. දැන් මේ පෙන්නතුන් හිතන්නේ හැම නෑ හොඳ බිබීඳලා ගිහිල්ලා රහත් වෙන්න පුළුවන් කියලා. සන්තතිට සංසාරේ මේ ධර්ම ප්‍රචාරක කටයුතු කරලා තෙරුවන්ගේ ගුණ කියලා ධර්ම දානමේ පින්කම් සිද්ධ කරලා මේවා කරපුවාම පින්නතුනි බින්දුව වැටිලා කවදා හරි කලේ පිරෙනවා වගේ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආස වක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මෙහෙම කියලා මෙහෙම පතලා එහෙම පින්කම් කරලා කවදා හරි භාග්‍ය උදා වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තුලින් එක වචනයකින්වත් ඔක paludu කරගන්න එපා. එක වචනයකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. මේ පින්නදුන්ට හිතෙන්නේ නැද්ද නිකමටවත්? ලබනාත්ම බල්ලෙක් බලලෙක් එහෙම වෙලා උපදී කියලා. හිතෙන්නේ නැද්ද නිකමටවත් പ്രേත ලෝකේ උපදී කියලා? නේර ධනංජානි සූත්‍ර දේශනාව තුල සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිගෙන් අහනකොට හාමුදුරුවන්ට පින්නතුනි මේ තමයි
අපේ සල්ලිකාරකම, අපේ බලපුවන්කාරකම, අපේ උද්දච්චකම, අපේ රස්සාව, අපේ රස්සාවෙන් කවදාවත් ඉලිප්පෙන්ඩ හදන්න එපා. රස්සාවෙන් අනෙක අපහසුතාවයට පත් කරන්න එපා. මෙව හොඳට අහගන්න ඕන. හොඳ තමන්ගේ බලය තුලින් වෛර පරිමාණ්ඩ හදන්න එපා. තමන්ගේ හැකියාව තුලින් අනෙකගේ නොහැකියාව උලුප්පන්න යන්න එපා. නිහතමානී මිනිසෙක් වෙන්න. අපිට ජීවිතේට තියෙන්න ඕනේ අර මුදිතාව කියන එක හොඳට ඇති වෙලා තියෙන්න ඕනේ. මෙවනම් පොඩි කාලේ ඉඳන්ම හදා ගන්න ඕනේ. කරුණාව කියන එක මේවා හැදිලා තිබ්බේ නැත්තම් තමයි අර කවදා හරි මැරෙනකොට විඳවන්න වෙන්නේ. මම මේ තරුණ දූ දරුවෝ ටිකක් හරියේ ඉන්න හින්දා මේ කියන්නේ. කරුණාවයි මුදිතාවයි අපේ ගෙවල් වල ඇති වෙන්න ඕන එකක්. කරුණාව මුදිතාව දැන් ඔය ගෙවල් වල ඉන්න දරුවන්ගේ මෛත්‍රී සහගත භාවය තියෙනවද? ගෙවල් වල ඉන්න දරුවන්ගේ ඕක ඕනනම් අද ගිහිල්ලා බලන්නත් පුළුවන්. අද ගෙදර ගිහින් දරුවන්ට කියන්න පුතේ ඔය ජංගම දුරකථනය මට දෙන්න මං ඕක ආපහු හෙට උදේ දෙන්නම් කියලා. නැනිකම් මං කියනවට කරන්නකො බලන්න. දරුවන්ගේ කරුණාව ඇති වෙනවද දෙමව්පියෝ කෙනේ? දරුවන්ගේ එක්කෝ දැන් තව එකක් බැලිය ගියොන්න. මම මේ දෙමව්පියොන්ට කියන්නේ හොඳේ. මේ පැතිවල ඔය කුඩු වයිස් එහෙම හරියට තියෙනවනේ ඕවා. දරුවා සිගරට් එකක් බීඩියක් හරි බොනවා නම් කියන්න දෙගමනක් විතර කියන්නකො පුතේ ඕක කරන්න එපා කියලා. අපූර්වට කුණුහරුපෙන් බයින්නද? ලස්සනට කියනවනේ තොට වැඩක් නැහැනේ කියලා. කාටද කියන්නේ? දෙමව්පියොන්ට කියන්නේ. ඔය අම්මා කෙනෙක් කියනවා පහුගිය දවස්වල හාමුදුරුවනේ කොල්ලා කිව්වලු මම මේ කියපු විදිහටමයි කියන්නේ. තොපි කියන විදිහට හිටියොත් මට සමාජයක් නැහැ කිව්වලු. මේ දරුවන්ගේ මේ කරුණාවන්ත භාවයද? දරුවන්ගේ මෛත්‍රී සහගත භාවයද? මේවා මේ පොඩි කාලේ ඉඳන් හැදෙන්න ඕන දේවල්. අනෙකගේ දුක වේදනාව කඳුල බඩගින්න කියන එක මේවා පුංචි කාලේ ඉඳන් දරුවන්ගේ හැදිලා තියෙන්න ඕන දේවල්. දැන් කොහොමද පොඩි කාලේ මම මේ අතිරේක කතාවක් කියන්නේ මේ ගෙවල් දොරවල් වල දරුවන්ට පොඩි කාලේ කොහොමද මෛත්‍රී කරුණාව හදාගන්නේ? මේකත් පොඩි ප්‍රශ්නයක්. මම මේ ගහන්නේ දෙමව්පියෝ ඉන්න දරුවන්ගේ. මේ අහන්නේ දෙමව්පියෝ ඉන්න දරුවන්ගේ. බැඳලාද කස විවාහ වෙලාද ඒවා දාලා නැහැ. දෙමව්පියෝ ඉන්නවනම් මෙච්චරයි. කවද්ද අන්තිමට ඔය තාත්තගේ මන් දන්නේ මේ වගේ වල කරනවද නැද්ද කියලා. තමන්ගේ තාත්තගේ කකුල අරගෙන තමන්ගේ ධනිය උඩින් තියාගෙන නිකමටවත් ඔය කකුල මිරිකපු දවසක් තියනවද? දැන් දෙමව්පියෝ කල්පනා කරන්න ඕන අපේ දරුවෝ කරනවද කියලා. කරනවද ගෙවල් වල? මොන කකුල් මිරිකෙලද? එක දරුවෙකුට මතක් වෙලා තියෙනවද මේ ජීවිතේ මේ තාක් දුරට එන්න ඔට්ටු වෙන්න මගේ තාත්තගේ මේ කකුල් දෙකේ ව්‍යායාමයේ බලපෑවා කියලා.
සිහිපත් වෙලා තියෙනවා. අම්මා මම යන්නේ දරුවන්ගෙන් හොඳ දෙමව්පියෝ ඉන්න. කවද්ද අන්තිමට අම්මගේ අත අරගෙන ඔය නිකමටවත් ඔය අත ඇඟිලි පුරුකක්වත් මිරිකලා තියෙනවා. අම්මගේ අතට ගන්නකොට දරුවන්ට සිහිපත් වෙන්න ඕනේ. පින්නතුනේ මේ අත් දෙකෙන් නේද මගේ කැතකුණු අත ගෑවේ කියලා. මේ ප්‍රබල මානසික අල්ලසක් කාට දෙනද? අම්මලාට දෙන. මොන දරුවද තමන්ගේ අම්මගේ අත අරගෙන මම කියනවට අම්මගේ අත අරගෙන පපුවට තියාගන්නකෝ. සමහරුන්ට මේ කෝලම් වාගේ හිතෙන්න පුළුවන් හොඳ. කෝලම හරි කමක් නැහැ නිකන් කියනවට කරලා බලන්නකෝ. අම්මගේ අත දිහා බලලා මේ අතෙන් නේද මගේ නහය මගේ කට මගේ ඔළුව මගේ මූණ මේ හැඩ හැදුවේ මේ ඇඟිලි තුඩු වලින් නේද කියන එක දරුවෙක් මං කියන්නේ ඔය ආසාවටවත් ඔහොම කරලා බලලා දෙනවා. මගේ අම්මා කියන එක තෙතමනයක් තියෙන්න ඕන පුද්ගලයෙක් වුණාම. කොහෙවත් යන මිනිස්සු කෙරෙහි අනුකම්පාව, මෛත්‍රිය, කරුණාව දක්වන්න කලින් අර තමන්ගේ අම්මා තාත්තා කෙරෙහි ඒ කරුණාව, මෛත්‍රිය දක්වලා තියෙන්න ඕනේ. අම්මගේ අත ගත්තාම දරුවන්ට මතක් වෙන්න ඕනේ. මේ අත් දෙකෙන් බත් මුට්ටි කී දහක් තම්බලා තියනවද කියලා. ඔව් මතක් කරලා තියෙනවා. මේ අත් දෙකෙන් කොච්චර මගේ රෙදි හොදලා තියනවද කියලා. එහෙම කරපු අත් දෙකට තවත් දුක් වේදනා දෙන්න. ඔය මේ පැත්තෙම යම්මා කෙනෙක් කියනවා හාමුදුරනේ කොල්ල නැගිටිනකොට 2000ක් මේසෙ උඩින් තියලා තියෙන්න ඕනලු. ඇයි උඩු ගන්න? අම්මා කරලා තියෙන්න ඕන. පොඩි කාලේ ඉඳන් මල මුත්‍රා ටික ඇද්දේ මොකෙන්ද? මේ අම්මගේ රත්තරන් අත් දෙකෙන් කියන එක තරුණ දරුවගේ පොඩි එකාගේ ඉඳන් වැඩි හිටිය දක්වා දැනිලා තියෙන්න ඕන. එහෙම දැනෙන්නේ නැති වුණාම වෙන කවුද දැනෙන්නේ? තමන්ගේ අම්මව අගය කරන්න බැරි දරුවෙක්. මාතායතනියම් පුත්තං ආයුසායක පුත්තමනුරක්. ඒක ගැන විවාදයක් නෑ. අම්මලා බලාපොරොත්තු වෙන්නේ නෑ. තමන්ගේ අම්මව අගය කරන්න බැරි දරුවෝ කවද අගය කරන්නේ? තමන්ගේ තාත්තව අගය කරන්න බැරි දරුවෝ දැන් මේ අම්මලා තාත්තලා හැන්දෑවේ ඔෆිස් ගිහිල්ලා වැඩ ඇරිලා මහන්සි වෙලා යනකොට ඔය දරුවෝ ඔළුවේ තෙල් ටිකක් එහෙම ගන්නවද? තාත්තට මහන්සි කියලා මං කියන්නේ මෙහෙම ලෙන්ගතුකමක් ගෙවල් වල තියෙන්න ඕනේ. එහෙම නැතිකොට ඒකේ ප්‍රතිඵලය තමයි මේ අම්මලා කවද්ද අන්තිමේට ස්වාමියා වගේ කරේ. පැහැදිලි නැද්ද මං අහන්නේ කොහොම ඈ? මම මේ අම්මලාගෙන් අහන්නේ කවද්ද අන්තිමේට තමන්ගේ විවාහක ස්වාමියාව අගය කරේ? අගය කරනවද ගෙවල් වල? කවද්ද අන්තිමේට අපේ අම්මලා ස්වාමියාගේ ගුණයක් කිව්වේ? කෙලලා එනවා නම් ගුණ කෙල්ලා කියන්නේ මේ. ඔය කිව්වා මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා එනවා නම් ගුණ කියන්න බෑ. කවද්ද අන්තිමේට නිකම්ම නෙමෙයි නේ හුලම් බීලා හැදුන්නේ නෑ. ඔය කන්න බොන්න ගේන හින්දා ඉගන් කවද්ද ගුණයක් කිව්වේ? මගේ ගුණයක් කිව්වේ. කියනවද ගෙවල් වල ගුණ? තාත්තලා කවද්ද අන්තිමට අම්මලාව අගය කරේ? අනේකව අගය කරන්න දන්නේ නැති අපි. අනේකගේ හොඳ කතා කරන්න දන්නේ නැති අපි. ඔය ආයතනවලත් බලන්නකො. මං හිතන්නේ මෙතන ඇති විවිධ රස්සා කරන, විවිධ රැකියා කරන, විවිධ ශේස්ත්‍රවල උදවිය. මම ඔය කොහේ හරි ඇඟලුම් කර්මාන්ත ශාලාවක
ධර්ම දේශනාවකට වැඩියා. ඒකේ HR මැනේජර් මට කියනවා හාමුදුරුවනේ මට එතුමා කිව්වේ පුළුවන් නම් මේවා ගිහිල්ලා කියන්න කියලා. මේ ආයතනේ මේ වෙනකන් එක සේවකයෙක්වත් ඇවිල්ලා කියලා නෑලු. ඔයත් බලන්න ඕන අපි වැඩ කරන තැන ಗುಣ කියනවද කියලා අපේ. එක සේවකයෙක් ඇවිල්ලා කියලා නෑලු අහවලා හොඳට වැඩ කරනවා කියලා. කියනවද එහෙම නෑ? අපේ මාධව මහත්තයාට කියනවද ඇවිල්ලා අහවලා හොඳට වැඩ කරනවා කියලා? කොච්චර කේලම් කියනවද? කොච්චර ගතු කියනවද? කබඩ් 4ක් පෙන්නලා කිව්වා හාමුදුරනේ මේ තියෙන නිර්නාමික පැමිණිලි කියලා. සමහරක් ඒ වගේ තියෙනවා ලෝක අයින් කරන්නම කියලා. මේ අනේකගේ ගුණයක් දකින්න බැරි අපි කොහෙන් නිවන් දකින්නද පින්නතුනේ? උද්දච්චකම නැති කරගන්න ඕනේ. නිහතමානීකම තියාගන්න ඕනේ. මේ ජීවිතේ අවුරුදු 7-800ක් මේකේ ඉන්නේ නැහනේ. මේ බොහොම පුංචි කාලයයි ඉන්නේ. මේ කාලය තුල අර මම මුලින්ම දේශනා කරේ මතක දන්නේ මේ ඉන්ද්‍රියන් ටික යොදවන විදිහ අවභාවිතා කරන්න එපා කියලා මේ කට එහෙම. ඔයත් අතින් වෙන ලොකු වැරද්දක් තමයි මෙහෙම තිබ්බට විනාඩි 45ක් ඉවර වෙලා තියෙන්නේ හොඳේ. බොහොම පොඩි වෙලාවයි තියෙන්නේ. දැන් ඊළඟට දේශනාව කටුවාවල. අද මම මේ බණ දෙකක් දාගත්තේ තාමදුරනේ සෙනග අඩු වෙන හින්දා. නැත්තම් මේ දෙගොල්ලම එක තැනකට එක්ක වුණාම තෙරපීම අඩු වෙන්නේ. මට අපහසුයි මම මේ අද කියන 4 වෙනි බණ. එතකොට තව එකක් තියෙනවා. එතකොට 5යි. පින්නතුනේ දැන් අර කටුවාවල දේශනාවෙත් කට්ටිය දැන් පිරිලා ඉවරයි. මට එනකොටත් කිව්වා පුළුවන් නම් ඒක කියලා මේක කියන්න කියලා. එතන අර පීඩනය දරා ගන්න බෑ කියලා. මෙච්චර ව්‍යායාමයක් මොකටද? මෙච්චර මහන්සියක් මොකටද? මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම තුලින් මිනිස්සුන්ට පව්පින් කියලා දෙන එක තුලින් මේ කටපින්න දුනේ හැමදාම මෙහෙම වැඩ කරන්නේ නැහැ. මේ මස් ගොඩ මේ කරජකය මේ මාංශකය මේක මේ විදිහට නඩත්තු කරන්න බෑ. මේවා හොඳ විදිහට යොදවන්න ඕනේ. අපි එහෙම යොදවන්න හුරු වෙන්න ඕනේ. හිතමු දැන් අපි කාගෙන් හරි ගිහිල්ලා උදව්වක් ඉල්ලනවා. ඒ උදව්ව කෙරුවේ නැත්තම් මොකද කරන්නේ? සෙත් පතනවාද ඕකටයි මම මොකවත් දෙන්නේ නැහැ කියලා කියනවාද? මොකටද කාගෙන්වත් උදව්වක් ඉල්ලලා ඒ මිනිස්සයා නොකරපුවම බනින්නේ ඇයි? ඔවා මා කැත ගති හොඳේ. කාගෙන් හරි මොකක් හරි ඉල්ලලා දුන්නේ නැති වුණාම කුලප්පු වෙන්නේ කවුද? ඒ දෙන නොදෙන එක ඒ කෙනාගේ වැඩක්. සත්පුරුෂකම සහ හික්මිච්ච ගතිය පරිස්සම් කරන එක ඒක අපේ වැඩක්. ඔය බලන්නකො මුදල් එහෙම ගනුදෙනු 500,000 2000 ඉල්ල ගන්නවනේ පොඩි පොඩි ගන්න. පොඩි පොඩි අතමාරු කරගන්න. අපි දන්නවා මේ මිනිස්සයාට ඒක දෙන්න පුළුවන් කියලා. හැබැයි ඒක දුන්නේ නැත්තම් අපි මේ මිනිස්සයා මොක ඉල්ලුවක් දෙන්නේ නැහැ. වතුරවත් දෙන්නේ නැහැ. ඔය ගති අරගන්න තමයි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. පැහැදිලිද මන් කියන එක? සත්පුරුෂකම විතරක් ඉතුරු කරගන්න ඕනේ. මේ ජීවිතේ සරුදේ සරු විදිහට දකින්න හෘදසාක්ෂියට හදවතට දකුණු අත තිබ්බහම හදවත පණිවිඩයක් දෙයි. ඒ තමයි කරන්න ඕනේ දේ. අවංක වෙලා ජීවත් වෙන්න පුරුදු වෙන්න. මේක નિසරුයි කියලා දන්නවනම් નિසරු දේ નિසරු විදිහට දකින්න පුරුදු වෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව අපි මේ කරන කියන සෑම වචනයක් ගානෙම හතරහන්දි වළංගු තියෙන කාලේ
මේ කරන කියන සෑම දෙයක් ගානෙම අපිට විඳවන්න වෙනවා. සංසාරේ මේ කරන කියන දේවල් තුලින් වෛරක්කාරයෝ ඇති වෙන්න පුළුවන්. තරහකාරයෝ ඇති වෙන්න පුළුවන්. වෛරක්කාරයෝයි තරහකාරයෝයි නැති කරගන්න මම කරන පළවෙනි යෝජනාව පුළුවන් නම් මේ වද ඉඳන් කරන්න බලන්න පින්නතුනේ. අපේ අම්මලා තාත්තලාට ගරු කරන්න පුරුදු වෙන්න. මොකද මේ අපි ජීවත් වෙන්නේ ගමකට වහලේ ගහලා නෙමෙයි ගෙදරකට වහලේ ගහලානේ. ඕක ඇතුලේ ඉන්නේ 4-5 දෙනයි. අකුසල් සිද්ධ වෙන්නෙම ඉන්ද්‍රියන් අවභාවිතා වෙන්නෙම වහලේ ඇතුළටද ගම ඇතුළටද? වහලේ ඇතයි. ගමේ මිනිස්සුන්ට කුණහරුපෙන් බයින්න යනවද? කාටද බැන්නොත් බයින්නේ? ගේ ඇතුළට. රවණවනම් ගොරවණවනම් ගමටද ගෙදරටද? ගෙදරට. එනිසා ඔය අපේ ගෙදර ඇතුලේ පුදුම විදිහේ සමගියක් එකිනෙකා කෙරෙහි ඇති කරගන්න. අර අපේ දරුවෝ මම කියප එක පුළුවන් නම් කරන්න අද ඉඳන්. එතකොට ප්‍රශ්න දෙකයිනේ තියෙන්නේ අපේ අම්මලාට තාත්තලාට මොනවාද? ඔළුවේ තියෙන ලොකුම බර මොකක්ද? දරුවෝ නෙමෙයිද? ඔය හැටි නැහෙන්නේ ගහන්න ඔය ඇත්තන්ට කණ්ඩද? කාට කණ්ඩද? කාගේ අනාගතයටද? කාගේ සමෘද්ධියටද? දරුවන්ගේ ජීවිතේ දෙමව්පියෝ සැපසතුට තීරණය කරන්නේ දරුවන්ගේ ක්‍රියාකලාපය මත. දැන් මේ අම්මලා බණ අහන ගමන් හිතන්න මට මගේ දරුවෝ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්ද කියලා. මං කාටද මේ කියන්නේ? දෙමව්පියන්ට. ඊට පස්සේ මං දරුවන්ට කියනවා ඔය දරුවන්ට පුළුවන්ද මේ අපේ අම්මට තාත්තට මම ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් කියලා තැනකට එන්න. මේක කාටද කියන්නේ? කොල්ලා කුඩු ගහනවා නම් පෙති බොනවා නම් ඔය කිව්ව පස්සේ යනවා නම් පුතේ කල්පනා කරන්න මගේ අම්මටයි තාත්තටයි අය දෙමව්පියන්ට වෙන ප්‍රශ්න නැහැ. සැපට සතුට තියෙන දරුවෝ. දෙමව්පියෝ සැප සතුට තීරණය කරන්නේ දරුවන්ගේ ක්‍රියාකලාපය මත. මං ඔය දැන් දවස් 2ක් විතර ඇති ධර්ම දේශනාවකට වැඩියා ගම්පොළ. මුළු ගම්පොළම යට වුණානේ. එක තාත්තා කෙනෙක් කියනවා හොඳ ව්‍යාපාරිකයෙක්. සියල්ල නැති වෙලා. කියනවා හාමුදුරුවනේ පහුවදා ගෙදර යනකොට කිසිම දෙයක් නැහැ. ස්තෝප්පුවට අඩිය තියනකොට ධනියටත් උඩින් බැස්සලු මඩ ටයිල් කැටයට කකුල හිටිනකොට. වෙනද කණ්ඩ බොණ්ඩ දුන්නේ මම. පොලිමේ ගියාලු බඩු මල්ලක් ගන්න. ගේ සුද්ධ කරලා හොදලා ගෙට ආවට පස්සේ ඉඳ ගන්න එකක් නැහැ. මහන්සියට ඇලවෙන්න තැනක් නැහැ. පුරුද්දට වගේ කියුණාලු තේ එකක් හදන්න කියලා. පුරුද්දට වගේ. එතකොට දැක්කලු බිරිඳ ගෑස් වලින් කඳුළු එනවා. මොකෙන්ද තේ හදන්නේ? එතකොට තම මතක් වෙලා තියෙන්නේ මේ පුරුද්ද. කියනවා හාමුදුරුවනේ ඒ වෙනකොටත් ඔබ වහන්සේගේ බණ අහහා හිටියේ. ඒ වෙනකොටත් ඔබ වහන්සේගේ දේශනා අහලා තිබ්බේ. ගෙන්න ගත්තලු දරුවෝයි බිරිඳයි සේරම සාලෙට. ලී වලින් හදපු පුඩු සැටිය තිබ්බලු. මෙට්ට නෑ එක ඉඳගත්තලු ලී පටි උඩ. සෝපා සෙට් සේරම මඩට යට වෙලා සේරම ගන්න දෙයක් නෑ. ඉඳගෙන දරුවෝයි බිරිඳයි ලං කරගත්තලු. කිව්වා හාමුදුරුවනේ මුළු ලෝකෙම හම්බුණා වාගේ දැනුණා කියලා. ඔච්චරයි. මිනිස්සෙකුට සැනසෙන්න තියෙන්නේ අපේ පෞල් සංස්ථාවද? අපි සැනසෙනවද ඔය
රුසියාව යුක්‍රේනට ගහන එක නැවතුවාට අපි සැනසෙනවද කොහෙවත් තියෙන දේවල් වලට? අපි සැනසෙන්නේ අපේ ගෙදර ගිනි ගන්න එක නැවතුනහම. අපි සැනසෙන්නේ බිරිඳ ස්වාමියාට ආදරය කරනකොට. අපි සැනසෙන්නේ ස්වාමියා බිරිඳට ගරු කරනකොට. අපි සැනසෙන්නේ දරුවෝ මගේ අම්මේ මගේ තාත්තේ කියන තැන ඉන්නකොට. ඔච්චරයි ඔය 4-5 දෙනා එක්ක එකට හොඳට ඉන්න. වෙන කොහෙන්වත් හොයන්න සැනසීමක් නැහැ. මම ඉගෙන ගත්තේ මුළු ගේම ගහගෙන ගියත් මුළු ලෝකෙම හම්බුණා කිව්වා. තිබ්බ හැලි වලන් වලින් හම්බෙච්චෙව්වා තැඹුවාලු. තාත්තලාට හොඳ හරි වැදගත්. ඔය තාත්තලා ඔය බිරිඳ දරුවෝ අම්මා තාත්තගේ හිත රිද්දලා විවිධ දේවල් වලට පෙළඹෙනවට වඩා අර තාත්තා කියනවා හාමුදුරුවනේ තම්බපු ටික මම කැව්වලු කාටද? බිරිඳටයි දරුවන්ටයි මායි. කිව්වා හාමුදුරුවනේ කිසි ගාණක් නැහැ කිව්ව මොකවත් නැති වුණාට. මේ මලට සුවඳට මල වගේ බැඳීමක් තියෙන්න ඕනේ. ඒ බැඳීම රැකගන්න නම් ඉන්ද්‍රියන් වල සංවරයක් තියෙන්න ඕනේ. පැහැදිලිද මන්දමන්? කටේ වචනේ ඉඳන් පරිස්සම් වෙන්න ඕනේ. මේ සංවරකම තියෙන්න නම් සීල සම්පන්න වෙන්න ඕනේ. සීල සම්පන්න භාවය ගැන වටිනාකම දැනගන්න නම් මේක රකින්න, මේක නියැලෙන්න, මේක පරිස්සම් කරන්න පුළුවන්. සුදුසුම කාලේ සුදුසුම ප්‍රදේශයේ ඉපදෙච්ච බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය වැඩ ඉන්න මේ යුගය තුල ඉන්ද්‍රියන් හොඳට වැඩ කරන මිනිස්සෙක් වෙලා ඉපදෙච්ච එකේ වටිනාකම දැනගන්න ඕනේ. මිනිසත් භවයේ වටිනාකම දැනගන්න නම් වෙනතුනේ මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙන්න ඕනේ. සම්මා දිට්ඨිය ඇති වෙන්න නම් පෙර කරපු පින් ඇති භාවය පෙළඹෙන්න, සිල් ටික රකින්න, පන්සිල්වත් රකින්න. දිය ඇති වෙයි, ප්‍රඥාව ඇති වෙයි. මම සියලු දෙනාටම සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට යන්න අප්‍රමාදීව කටයුතු කරන්න. තුරුණන්ගේ ආශිර්වාදය, සුවිසි අනන්ත බුදු ගුණේ බලය, ශක්තිය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ලැබුවා වූ මනුෂ්‍යාත්ම භාවයේ තුල එකදු අකුසලයක්වත් තුන්දොරෙන් මිම්මනත සිද්ධ කරගන්න එපා. සත්පුරුෂයෙක් විදිහට ජීවත් වෙන්න ඒ සඳහා අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ සියලු දෙනාටම ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරේ, සංවිධානය කරේ මීට මාසයකට පෙර මිය පරලොවයන්ට යෙදුණු නිරෝෂා සුරවීර මහත්මියගේ මෑණියන්, ඒ පනාගොඩගේ දෝන චන්ද්‍රා බෝතේජු මහත්මියට පින් අයිති වෙන්න උපුල් සුරවීර මහත්මයාගේ තාත්තා අවුරුදු 10කට එහාදී මිය ගිය එම් පුණ්‍යසූරි මහතාට පින් අනුමෝදන් කරන්න බෝතේජු මහත්මිය එතුමියගේ එකම බලාපොරොත්තුව මම වැඩම කරවාගෙන ඇවිල්ලා බණක් කියන්න තිබ්බ එක. පිනුතුනේ අද එයි මරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. අපිට සිද්ධ කරන්න තියෙන සිතුවිල්ලක් ඇති වුණා නම් මොනයම් හෝ ක්‍රමයකින් එක සුළුතරයකින් හරි කමක් නැහැ සිද්ධ කරන්න. දානේ දෙන්න හිතුනොත් එක මොහොතක්වත් පරක්කු කරන්න එපා. බණක් අහන්න හිතුනොත් මොහොතක්වත් පරක්කු කරන්න එපා. නමුත් කර්මය දායාද කොට ජීවත් වෙන අපිට යම් යම් අවාසනාවන්ත ඉරණම් වලට මේ ජීවිතේ හිතන්නේවත් නැති වෙලාවන් වල මුහුණ දෙන්න වෙනවා. එම දෙපාර්ශවයේ මිය ගිය සියලු මළගිය ඇත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට නිවන් දකින්න මේ පින් පාරමිතාවක් වේවා සාදු කියලා පින් දෙමු.
ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ පින් හේතු වාසනා වේවා. පින්කමට ආවගිය උදව් උපකාර කළ ලොකු කුඩා සෑම සියලු දෙනාටම පින් සිද්ධ වේවා. ඒ වගේම මේ මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දීලා මේ මොහොතේ මුළු ලෝකෙටම බණ අහන්න සලස්වපු අපේ දෙරණ ආයතනයට මාධ්‍ය ආයතනයට ඒ කළමනාකාරීත්වයට පින් අයිති වේවා. මේ සඳහා FM දෙරණ විශේෂ දායකත්වයක් දරනවා සපයනවා. ඒ සියලු දෙනාට පින් සිද්ධ වේවා. බණ අහන්න ආපු අම්මලාට තාත්තලාට දූ දරුවන්ට අපේ සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට පින් සිද්ධ වේවා. මං අපේ තරුණ දරුවන්ට අපේ මහත්තුරුන්ට පුතාලට දුවලට යෝජනා කරන්නේ ඔය බීඩියක් සිගරට් එකක්වත් බොන්න එපා. ඔය වයස තුල ඔයාට බ්‍රේක් නැති වෙනවා. ඔය වයස තුල අර අපේ සල්ලි නෙමෙයි අම්මගේ තාත්තගේ වෙන නාස්ති කරන්නේ. තරුණ කාලය තුල හොඳ අභිමානවත් තරුණයෙක් විදිහට ගොඩනගෙන්න බලන්න. හොඳ පෞරුෂයක් තියෙන තරුණයෙක් විදිහට හැදෙන්න. පුතේ කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. ඔය කිසි කෙනෙකුට මාතෘකා හදන්න ඉඩ තියන්න එපා. කිසි කෙනෙකුට අපිව අවභාවිතා කරන්න දෙන්න එපා. ඇසුරු නිසුරු කරන කෙනාගේ නම් බලන්න. මේ කෙනා ඇසුරු කරොත් මට වෙන්නේ යහපතක්ද මට වෙන්නේ අයහපතක්ද? සත්පුරුෂ දරුවන්ට අනාගත ලෝකයේ අභියෝග ජයගන්න නදිමාල සුනන්දාරාමේ සිද්ධ කරපු දේශනාව භාග්යක් වේවා සාදු කියලා පදන්. මෙවැනි ධර්ම දේශනා දිනපතා නැරඹීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.